friends, welcome to my YouTube channel. ඉතින් කාලෙකින් මම ගන්න යන්නේ. friends, welcome to my YouTube channel. ඉතින් කොහමද යාළුවනේ? ඔයාලා හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්නව නේද? ඔන්න ඉතින් අද කාලෙකින් පොඩි වලක් Let's eat mango. no අපි යන්නේ මැංගෝ හවුස් එකට. ඉතින් බලමු අද දවසේ කොහොමද කියලා. අපි ඉතින් පොඩි වෙනසකට තියුවා අද පොඩ්ඩක් ගෙස්ට් එකකට යන්න ඕනේ කියලා. ඉතින් පොඩ්ඩක් මගේ ඉතින් අයිඩියා එක මෙයාගේ. අපි බලමු කොහොමද කියලා. අපි මැංගෝ හවුස් එකට ගිහින් මොනවද කරන්න කියලා. අපි බලමු අද. මට ඩ්‍රෙස් එකක් ගන්න ඕන නා. මුලින්ම මම ඒ වැඩේ කරගත්තා. මොකද ඒක අන්තිමට දාගත්තොත් මම දන්නවා මට ඒක කරගන්න වෙන්නේ නැහැ කියලා. අපි දෙන්න දැන් තමයි ෆෝට් එකට ආවේ. අපි ඊට පස්සේ මුලින්ම මැප් එක දාගත්තා. මොකද තියෙන ලොකේෂන් එක අපිට හරියටම අපි තන දන්නේ නැහැ. ඒ නිසා මැප් එක දාගෙන අපි ගියා. දැන් තමයි අපි වුණ රෙස්ටොරන්ට් එක ගාවට ආවා. මැංගෝ රෙස්ටොරන්ට් එක තමයි මේ තියෙන්නේ. මෙතන ඉතින් හරිම රිලැක්ස් නිස්කලංකව ඉන්න පුළුවන් තැනක් තමයි මැංගෝ රෙස්ටොරන්ට් කියන්නේ. මම දැකලා තියෙන ගොඩක් අය මෙතනට ඇවිල්ලා තියෙනවා. ඉතින් මෙතනට ආපු අය දන්නවා මෙතන තියෙන ක්වොලිටි එක ගැන. ෆෝර්ට් එකේ තියෙන ලස්සනම රෙස්ටොරන්ට් එකක් තමයි මැංගෝ හවුස් කියන්නේ. අපි එතනට මුලින්ම ගියපුව ගමන්ම කරේ මෙනු එක බැලුවා. ෆෝර්ට් එකේ තියෙන හැම රෙස්ටොරන්ට් එකක වගේම මෙනු එක එළියේ දාලා තියෙනවා. ඉතින් බලන්න පුළුවන් හැම කෙනෙක්ටම වගේ. ඊට පස්සේ ඉතින් අපි මෙනු එකත් බලලා ඉවරලා ඇතුළට ගියා. ඉතින් ඔයාලට පේනව නේද එතන තියෙන කියන්නේ හරිම ලස්සනයි තැන. ඉතින් ඔයාලට පේනවා ඒක ගැන. ඉතින් ගොඩක් අය ඇවිල්ලා තියෙනවා මෙතෙන්ට. ඇවිල්ලා නැති අයට ඉතින් ඔන්න chance එකක් තියෙනවා ෆෝර්ට් එන අයට මැංගෝ හවුස් එකට ඇවිල්ලා යන්න පුළුවන්. ඉතින් හරිම ලස්සන තැනක්. ඉතින් යාළුවා මගේ හොව ඉන්ඩෝද අවුට්ඩෝද ඉන්නේ කියලා. ඉතින් මම සිලෙක්ට් කරේ අපි අවුට්ඩෝ ඉමු කියලා. ඊට පස්සේ අපිට මෙනු එක ගෙනල්ලා දුන්නා. ඉතින් මෙනු එක බලලා අපි ඕඩර් එක දාන්න ඕන ටික සිලෙක්ට් කරගත්තා. ඔයාලා බලන්න ඉතින් මොනවද අපි ඕඩර් එක දැම්මේ කියලා. Chicken spaghetti, one portion. Egg roll, Yeah. okay. Watermelon juice, right? Ice Americano. Ice Americano. What are the taste? ඒක හැබැයි මෙහෙමයි. අයිස් දාලා ඇමරිකානු ගහගන්න අපි. ඔව්. කමන්නේ. ප්‍රශ්න නෑ. අපි ඕඩර් එක දාලා ඉවර වෙලා ඊට පස්සේ අයිස් ඇමරිකානු එකක් තමයි මගේ යාළුවා ඉල්ලුවේ. පොඩ්ඩක් අයිස් ඇමරිකානු එක මම දැන් තිත්තයි. මම ඉගෙන හරියටම දන්නේ නැහැ. මොකද මම ෆස්ට් ටයිම් තමයි අයිස් ඇමරිකානු එකක් try කරලා බැලුවේ. ඊට පස්සේ අපිට අතර මෙයා අපිට ඒක හදන විදිය ගැන හොඳ මම හිතන්නේ හොඳ පැහැදිලි කිරීමක් කරා. ඉතින් ඒකට thank you so much sir. මම ඔයාලට මුලදීත් කිව්වා රෙස්ටොරන්ට් එකකට එන ප්ලෑන් එක මගේ යාළුවෙක් කියලා. මම මේ ප්ලෑන් එක ගැන මම ඔයාලට කියන්නම් ඒකට හේතුව මොකක්ද කියලා. අපිට අයලින් පුළුවන්. අපි හොයා ඊට පස්සේ අපි ඕඩර් එක දැම්මා. කස්ටමර් සර්විස් එක ගැන කතා කරද්දී මම හිතන්නේ හොඳම කස්ටමර් සර්විස් එකක් අපිට මෙයාලගෙන් ලැබුණා. ඉතින් ඔයාලට ඇවිල්ලා බලන්න පුළුවන් මෙතන තියෙන ඒ වෙනස. මෙයාලගේ කස්ටමර් සර්විස් එක එහෙම සූපර් නම්බර් 1 මට කියන්න පුළුවන්. රෙස්ටොරන්ට් එකට මැංගෝ හවුස් කියන්නේ මොකද කියලා මම ඒත් කල්පනා කරා. ගියාට පස්සේ තමයි තේරුනේ අඹගස් තියෙන නිසා තමයි රෙස්ටොරන්ට් එකට මැංගෝ හවුස් කියන්නේ කියලා. අපිට මුලින්ම හම්බුනේ ජූස් දෙක, මට වෝටර්මෙලන් එක, යාළුවට අයිස් ඇමරිකානු එක. මම හිතන්නේ මම බීපු දැනට හොඳම වෝටර්මෙලන් ජූස් එක තමයි මෙතනින් මම බිව්වා. ඉතින් ඇත්තටම මේක හරිම රසයි. පොඩි අකරතැබ්බයක් වුණා ෆෝන් එක වැටුණා. හරි ඊට පස්සේ අපි අතර වන් පෝෂන් එකක් තමයි ඕඩර් එක දැම්මේ. මොකද හේතුව උනේ අපි හවස 2:00 විතර මම හිතන්නේ රෙස්ටොරන්ට් එකට ගියේ. අපි ඒ කියන්නේ ලන්ච් එක අරගෙන තමයි ගියේ. මොකද අපි ඔෆිස් එකේ වර්ක් කරන ගමන් තමයි ගියේ. ඊට පස්සේ මම පොඩ්ඩක් අයිස් ඇමරිකානු එකක් try කරලා බැලුවා. ඒකත් ඉතින් රසයි. මට ඉතින් වෝටර්මෙලන් එක ඉතින් ඊට වඩා කොහොමද රසයි. මොකද මම ඕඩර් එක දාපු එකනේ.
අපි දැන් යමු කට්ටියම ඉන්ඩෝ එක එක්ස්ප්ලෝර් කරන්න. ඉතින් මෙතනත් හරිම ලස්සන තැනක්. මෙතනත් ගිහලා අපි ෆොටෝස් ටිකක් ගැහුවා. අපි කාලිවරල මෙතනට තමයි ආවේ. මිර එකක් තියෙනවා. ඉතින් මිර එක දැක්කහම ඉතින් මම ඉතින් ටක් ගාලා දුවගෙන ගියා. මම දැන් ඔයාලට කියන්නම් මේ රීසන් එක ගැන. මම වර්ක් කරන තැන ළඟින්ම ඉන්න යාළුවෙක් තමයි පූරි කියන්නේ. මෙයා මගේ කලින් වර්ක් එකකට ඉන්නවා. මෙයාගේ බර්ත්ඩේ එක තිබුණා ඒප්‍රිල් 27. ඒ වෙනුවෙන් මෙයාගේ පොඩි අයිඩියා ටිකක් තිබුණා රෙස්ටොරන්ට් එකට යන්න ඕනි, ෆොටෝ ෂූට් එකක් කරන්න ඕනි කියලා. ඉතින් ෆොටෝ ෂූට් එක නම් කරගන්න බැරි වුණා. ඒ නිසා ඉතින් ෆයිනලි අපි රෙස්ටොරන්ට් එකට යන්න කියලා තීරණය කරා. හොටල් එකක් බුක් කරලා නයිට් එකක් ඉන්න ප්ලෑන් එකකුත් මෙයාගේ තිබුණා. බට් මෙයාගේ අම්මා එකට ඕකේ එකක් දීපු නැති නිසා ඒක කැන්සල් කරා. ඒ නිසා ඊට පස්සේ අපි දෙන්න තීරණය කරා අපි ෆෝර්ට් එකේ යන් කියලා. ඉතින් ෆෝර්ට් එකේ ඊට පස්සේ මැංගෝ හවුස් එක තමයි මෙයා සිලෙක්ට් කරලා තියුනේ. මැංගෝ හවුස් එක ගැන මම කලින් දැනගෙන හිටියා. මගේ පොඩි අයිඩියා එකක් තිබුණා දවසක මෙතෙන්ට යන්න ඕනි කියලා. ඉතින් මෙයා කොහොම හරි එතන දැනගෙන මෙයා මෙතෙන්ට යන් කියලා කිව්වහම ඉතින් මටත් හැපි. මොකද මගේ පොඩි ආසාවක් තිබුණා මෙතෙන්ට යන්න ඕනි කියලා. හවස 4ට විතර වගේ අපි මැංගෝ හවුස් එකකින් එළියට ආවේ. ඊට පස්සේ ෆෝර්ට් එකේ පොඩ්ඩක් ඇවිත්තා. thank you so much පූරි ට්‍රීට් එකට. ඉතින් දවස නම් සුපිරි. සහ ඉතින් දැන් මගේ බර්ත්ඩේ කෙනකන් තමයි යා බලන් ඉන්නේ ඊළඟට මගෙන් ට්‍රීට් එක බලාපොරොත්තු වෙන්න. ඉතින් අහස හරිම ලස්සනයි. ඉතින් අපි ඒ නිසා හිතුවා නුඹ වගේ යාළුවගේ හඳ ලස්සනයි කියලා කිව්වම පේනවනේ. හොඳයි යාළුවා. ආයෙ අලුත් vlog එකකින් හමු වෙමු. එතකන් හැම පරිස්සමෙන් ඉන්න. bye bye.